පොක්රෝස් නගරයේ සම්පූර්ණ මුදාගත් බව පැවසූ රුසියාවේ බොරුව හෙළිවේ. BBC ආරක්ෂක වාර්තාකරු විසින් අද දිනේදී තහවුරු කර ඇත්තේ රුසියාව පොක්රෝස් නගරය අත්පත් කරගෙන ඇති බව ජනාධිපති පුටින් ගාම්භීර ස්වරූපයෙන් ලෝකයට දැනුම් දුන් නමුත් එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි. යුක්‍රේන හමුදාවට අනුව ඔහු තහවුරු කර ඇත්තේ පොක්රෝස් තවමත් පූර්ණ වශයෙන් වැටී නොමැති බවයි. එම ප්‍රකාශයේ සාවද්‍යතාවය ඔප්පු කිරීම සඳහා යුක්‍රේන සොල්දාදුවන් නගරයේ ගොඩනැගිල්ලක ඉහළ සිට නිල් සහ කහ පැහැති යුක්‍රේන දජයේ ඉහළට ඔසවා රුසියානු ප්‍රකාශයේ බොරුවක් බව ඔප්පු කරන අවස්ථාව පොක්රෝස් නගරයේ සිට BBC ආරක්ෂක මාධ්‍යවේදියා විසින් වාර්තා කර තිබෙනවා. එසේම මෙවන විට නගරයේ සටන දැඩි වී ඇති බවත් සම්පූර්ණ නගරයම ඉතා විශාල ලෙස හානියට පත් වී ඇති බවත් නගරයේ උතුරු කොටස මෙවන විටත් පූර්ණ වශයෙන් යුක්‍රේන හමුදා පාලනය සත්ව පවතින බවයි ඔහු විසින් වාර්තා කර ඇත්තේ. යුක්‍රේන හමුදා පවස ඇත්තේ ඔවුන් තවමත් පොක්රෝස් දුම්රිය මාර්ගය ඇතුළුව උතුරු කොටස පාලනය කරන බවයි. මෙම නගරය මාස 18කට ආසන්න කාල සීමාවක් තිස්සේ සිදු දැඩි හානිකර සටන් වලින් විනාශ වී තිබෙනවා. මෙහිදී රුසියානු හමුදා කුඩා කණ්ඩායම් ලෙස හා සිවිල් ඇඳුමින් සැරසී ඩ්‍රෝන යාන ආධාරයෙන් යුක්‍රේන ආරක්ෂක වළලු තුලින් රිංගා පිටුපසට යමින් යුක්‍රේන යුද පෙරමුණ අස්ථාවර කිරීමට උත්සාහ දරන බවයි යුක්‍රේන හමුදා විසින් පවසා ඇත්තේ. රුසියානු හමුදාව 2 දෙනෙකුනෝ 4 දෙනෙකු වශයෙන් කුඩා කණ්ඩායම් සෑදී යුක්‍රේන හමුදා රේඛා හරහා සෙමින් ඉදිරියට යාම සඳහා උත්සාහ කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ. එසේම රුසියානු හමුදාව සතුව රාත්‍රියට දර්ශනය වන ඩ්‍රෝන වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා යුක්‍රේන හමුදාවේ පෙළගැස්ම හඳුනා ගැනීමට භාවිතා කරන බව පවසයි. යුක්‍රේන හමුදා පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන හේතුවෙන් රාත්‍රිය ඉතා භියජනක බවයි. මෙම සටන්වලදී යුක්‍රේන සෙබළුන්ට උග්‍ර හානි සිදු වී ඇති නමුත් ඔවුන් විසින් නගරයේ පූර්ණ වශයෙන් අත්හැරීමට කිසිදු අදහසක් නොමැති බවයි වාර්තා කර ඇත්තේ. එසේම යුක්‍රේන හමුදා විසින් පවසා ඇත්තේ සටනේ තත්ත්වයේ දැඩි හා දුෂ්කර නමුත් නගරයේ උතුරු කොටස මෙසේ යුක්‍රේන පාලනය යටතේ බවයි. බොහෝ සොල්දාදුවන් මිය ගියොස් තිබෙන අතර පොක්රෝසි ඉදිරිපෙළ හමුදාවන් පවසා ඇත්තේ තම රටට අයිති ඉඩම් අත්හැරිය නොහැකි බවයි. එසේම ඔවුන් විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ අපි මේ භූමියේ කොටසක් බවත්. අපි පසුබට වුවහොත් රුසියාවේ ඉල්ලීම් තවත් වැඩිවනු ඇති බවයි. ජාත්‍යන්තරයට දැඩි පණිවිඩයක් යොමු කරමින් ලැත්වියානු ස්වෙච්ඡා සෙබළු වන ගෝඩ්ෆාදර් විසින් පවසා ඇත්තේ යුක්‍රේන වැටණු නම් ලැත්වියාව පෝලන්තය ජර්මනි අනාගත රුසියානු ඉලක්ක බවට නිසක වශයෙන්ම පත්වනු ඇති බවයි. යුක්‍රේන පරාජය වුවහොත් ඊළඟට රුසියාවට මුහුණ දී යුතුවේ යුරෝපීය රටවල් බවයි ඔහු විසින් අනතුරු අඟ වී තිබෙනවා. ඇමරිකාව සම්බන්ධයෙන් ඔහු විසින් පවසා ඇත්තේ ට්‍රම්ප් ශක්තිමත් නායකයෙකු බව. නමුත් පුටින් සමග වැඩ කිරීමේදී ඇමරිකාව දුර්වල තත්ත්වයක් පෙන්눔 කරන බවත් පවසා තිබෙනවා. මෙහිදී ගෝඩ්ෆාදර් විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ යුක්‍රේන යුද්ධ කටයුතු සහ උපක්‍රමවලට බටහිර රටවල් විසින් තවදුරටත් සහාය නොවන නම් පොක්රෝස් සහ යුක්‍රේනයේම පූර්ණ වශයෙන් අහිමිවීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවයි.